Hello, good morning guys. මම අද ඉන්නේ තලව කැලේ සිංක්ලයා නැරමුම් ස්ථානයේ. ඉතින් මෙතෙන් මාර ලස්සනට වෙනවා සිලින්කයක් දිය ඇල්ල. මම මේ වීඩියෝ ගත්තේ දැන් වෙලාව 7යි කාලයි උදේ. ඉතින් මෙතන මාර view point එකක් තියෙන්නේ. මේක මං හිතන්නේ CBA එකේ property එකක්. ඉතින් බලන්න උදේ මීදුම පැත්තකින් යස්සෙන් අවුව වැටලා තියෙනවා. ඉතින් මෙතන මාර මේ තනිකර ග්‍රීන් view එකක් තියෙන්නේ. හතර වටේම look එක තනිකර ග්‍රීන්. ඊය වැස්ස නිසා දියැල්ලේ වතුර ටිකක් බොර වෙලා තියෙන්නේ. අවුව වැටිගෙන ඉතින් මෙතන මාර ලස්සනයි මේ view point එකේ ඉඳන් බලද්දි. ඉතින් මම ටිකක් එහාට ගියාම ඒ පැත්තේ තියෙන කඳු පන්ති ටිකක් මෙතන තියෙනවා CB එකේ මං හිතන්නේ ටර්බයින් එකක්. එතකොට එතනින් ඇතුළට ගියාම මෙන්න මෙතන guys නියම ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. මේ කබාන සෙට් එකක් තියෙන්නේ ඇතින්. සෑහෙන කබාන ටිකක් තියෙනවා මෙතන. ඒ ටිකක් තනිකර ග්‍රීන් බලන්න මේ ඈතින් නම් බලද්දි තනිකර හිටගෙන යන ග්‍රීන් ලුක් එකක් තියෙන්නේ. කඳු පන්ති ටික පේනවා. අහස නම් තරම් පැහැදිලි මදි අද ඊය වැස්ස නිසා තාම වලාකුළු ටිකක් තියෙනවා. උනාට මේ තේවත්තක් තියෙනවා මාර ලස්සනයි මෙතන. මාර ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න. දියැල්ල වතුරක් ටිකක් තියෙනවා. මේක සමහර දවස්වල නම් වතුර අඩුයි කියලා කියන කට්ටිය. දැන් අද නම් මං යද්දි වතුර ටිකක් තියෙනවා. හැබැයි බොර වෙලා තියෙන්නේ. මේ පැත්තේ මීදුම අවුව වැටිගෙන එනවා. මේ පැත්තේ අහස නම් ක්ලියර්. ඉතින් මේ view point එකට එනවනම් සාමාන්‍යයෙන් උවරලී යනවනම් හැටන් හරහා තලව කැලේ ටවුන් එකට කලින් තමයි මේ ප්ලේස් එක හම්බෙන්නේ. මේ ටයිම් එක නම් මාර නිස්කලංකයි කිසිම සද්දයක් බද්දයක් නැහැ. ඇත්තටම උදේ පාන්දර තමයි මේ වීඩියෝ එක ගත්තේ. මේ තියෙන අර කබාන සෙට් එක. එතනත් නියමයි. ඉතින් ඔයාලා එන්න ඇවිල්ලා බලන්න. මාර ලස්සනයි. වෙලාවක එන්න.